ඔන්න තවත් ලේසි කැවිලි රෙසිපි එකක් අරගෙන ඔයාලට. ඒ තමයි පොල්ලලුව හදන රෙසිපි එක. මුලින්ම හාල් පිටි ටික බෙද ගන්න ඕන අඩු ගින්දරේ. ඊළඟට මේ භාජනයේටම මාගරින් එහෙමත් නැත්නම් බටර් මෙසඳි එකක් දාලා ගාගත්ත පොල් ටිකත් එකතු කරලා ඒකත් අපි බෙද ගන්න ඕන ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන. පොල් ටික පුච්ච ගන්න කළු කරගන්නේ නැතුව බෙද ගන්න. ඊළඟට අපි පැණි එක හදා ගන්න ඕන. ඉතින් සීනියකට එනසල් ඒ වගේම ලුණු වතුර ටිකක් එකතු කරලා නූලේ ඇදෙන පදමට අපි පැණි එක උණු කරගන්න ඕන. බැනිලා පොඩ්ඩක් ඔයාට තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. භාජනයකට අපි වැදගත් පොල් ටිකයි පිටි ටිකයි දාලා හොඳට මෙන්න මේ වගේ ඉස්සලා කලවම් කරගන්න ඕන. ඊට පස්සේ තමයි පැණි ටික එකතු කරන ගමන් අතින් මේ වගේ හොඳට අනා ගන්න. ඉතින් එක ගුලියකට එකට එකතු වෙන පදමට එනකල් අනා ගන්න ඕන. දැන් ඊළඟට වැදගත් පිටි ටිකක් ඉහගත්ත ට්‍රේ එකට තියලා අතින් තුනී කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. උඩිනුත් ඔයා පිටි ටිකක් ඉහ ගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි හදාගන්න ගල් වෙන්නේ කැඩෙන්නේ නැහැ. ඉතින් ඔයත් එහෙනම් ඔන්න රෙසිපි එක try කරලා බලන්න.